ඔන්න කවුරු හරි උපදිනව මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ උපදිනකොටම එයාට ලැබෙන මොකද්ද? ඉස්තිභාවය හෝ පුරුෂභාවය. ඒ කියන්නේ ගැහණු බව හෝ පිරිමි බව ලැබෙනවා. දැන් සමහරු උප්පත්තියෙම පිරිමියෙක් වෙලා ඇවිල්ලා කාලයක් යනකොට මොකද වෙන්නේ? ගැහණියෙක් වෙනවා. තේරෙනවද කියන එක? පිරිමියෙක් වෙලා උපදිනවා. හැබැයි මොකද වෙන්නේ? කාලයක් යනකොට ගැහණියෙක් බවට පත් වෙනවා. මතකද? සෝරෙය්‍ය සිටුවරයා කච්චායන මහරහතන් වහන්සේ පැම් පහසු වෙන්න ඇලක් ගාව ගඟක් ගාව ලෑස්ති වෙලා ඉන්න පොඩි ආමුදුරෝ. කච්චායන කියන මොනවටද? රත්තරන් වලට. ඒ කියන්නේ උන්වහන්සේගේ ඇඟ ඒ රහතන් වහන්සේගේ ඇඟ මොන පාටද? රත්තරන් පාටයි. ඒ ඇඟ දකින්න කවුද? පොඩි ආමුදුරෝ. ඇයි අතේ අඳිනවද කච්චායන? මොන නැගිට්ටෝ නෝදේ? විල්ලෙජ් වෙනව ගමටම බලාගෙන ඉන්න. මොකද්ද අතේ අඳින්නේ? කච්චායන කියන මොන පොඩි ආමුදුරෝ? රත්තරන් වලට. රත්තරන් පාට ඇඟක් තියෙන හාමුදුරු දැකලා මේකට හිතෙනව කාටද? සෝරේ සිටුවරට හිතෙනව ඔනේ මේ ඇඟ මගේ ගෑණි ගෙවුනා නම් කියලා මොකද වෙන්නේ? කුපාඩි සිතක් පහළ වෙනවා. මොන සිතක්ද? මොන සිතක්ද? රාග සිතක්. මම උපාසකම්මල කියන කුපාඩි සිතල්ලු. යා ෂෝක් නායක හාමුදුරු. හරිද? කුපාඩි සිත කියලා જાතියක් නැහැ. මොන සිතක්ද? රාග සිතක් පහළ වෙනවා. ලෝභ සිතක් පහළ වෙනවා. දැන් ඒක ඇති කරගත්තේ කා කෙරෙහිද? රහතන් වහන්සේ. බරපතල අකුසලයක්. ඒ අකුසලය නිසා වෙන්නේ මොකද්ද වෙන්නේ? එවෙලෙම ස්ත්‍රියක් බවට පත් වෙනවා. එවෙලෙම ස්ත්‍රියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ දැන් ඉන්නේ උන් වගේ නිකන් බාග නෙමෙයි. කෙලින්ම ගැහණියෙක් බවට පත් වෙනවා. ළමයි දෙන්නෙකුත් කසාද බැඳලා ළමයි දෙන්නෙකුත් වදනවා. ඒ කියන්නේ ගර්භාෂයකුත් තියෙනවා. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියම ලැබෙනවා. තිබිච්ච පුරුෂාංග ඔක්කොම නැති වෙලා යනවා. මම දැන් අපි ඕක කිව්වට පස්සේ නායක හමුදුරනේ සමහර බාගට තැම්පිච්ච විද්‍යාඥයෝ ඉන්නෝනේ. කියන O level විද්‍යාව පාස් වෙච්ච උන්. දැන් මම අපි අවුරුදු 16ක් උගන්වපු උන්. හර සමහර උන් අහනවා ඕව වෙන්න බෑ. ඔය හාමුදුරුව බොරුවට කියන කණ්ඩමාල සූත්‍රයට. මොකද කණ්ඩමාල සූත්‍රය කියන්නේ? කෑම කණ්ඩ දාන ගෙන්න ගන්න උපාසකම්මලට බොරු කියනවා කියලා. කණ්ඩමාල සූත්‍රය කියලා කියන්නේ ඒකට. හරිද? එහෙමලු කියන්නේ. හරිද? අපිට බයිනවා. කණ්ඩමාල සූත්‍රයට කියනවා කියලා. බොල බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නනවා මොකද්ද? මෙයන් මිනිස්සෙක් උත්පත්තියෙම ජනක කර්මයේ වශයෙන් හරිද? පුරුෂයෙක් වශයෙන් ඉපදුනා. පුරුෂයෙක් වශයෙන් ඉපදිලා ඉවරලා ටික කාලයක් යනකොට එයා මොකද්ද කරේ? කර්මයක් කළා. ඒ කර්මය අකුසල කර්මයක්. ඒකෙන් මොකද කරන්නේ? ජනක කර්මයට පීඩා පමුණුවනවා. ඒකට උපපීඩක කර්මයත් උපපීලක කර්මය. ජනක කර්මයට පෙළනවා, හානි කරනවා. එතකොට මොකද වෙන්නේ? තිවිච්ච පිරිමි බව නැති වෙලා ගිහලා ගැහණියෙක් වෙනවා. ඉතින් ඒ තියරිය දන්නේ නැහනේ. ඊට පස්සේ අහන මොකද්ද? ඔහම වෙන්න බෑ. ඇයි? පුරුෂ ශරීරයේ තියෙන පුරුෂ කැලි වලට මොකද උනේ? ඒව හැලුණාද? හුලගේ පාවිලා ගියාද? ඔන්න සමහරේ උන් අහන ප්‍රශ්න. මතක තියාගන්න මේ ඇඟේ හැමතැනම තියෙන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ. මෙහන් උපාසකම්මල උපාසකප්පච්චිලා මෙහෙම ඉන්නකොට සමහරවට ඇඟෙන් කැලි මෙහෙම එළියට එන්නේ නැද්ද? නිකන් ගෙඩි එන්නේ නැද්ද? ගෙඩි ඇවිල්ලා නැද්ද? කියන්නේ කුරුලෑ එන්නේ නැද්ද? තව මොනවද තියෙන මොනවද තව තියෙන්නේ? ඉන්නෝ එන්නේ නැද්ද? ඒ කියන්නේ මෙහෙම තියෙන ඇඟෙන් එළියට කැලි එන්න පුළුවන්ද බැරිද? එන එළියට තියෙන කැලි ඇතුළට යන්න බැරිද? කියපල්ලා. දැන් මෙහෙම තියෙන පට ව්‍යාපෝ තේජෝ වායෝ වලින් එළියට කැලලක් එන්න පුළුවන්. එන එළියට තියෙන කැලල ඇතුළට යන්න බැරිද? පුළුවන්. හරිද? ආගන්න. වැඩේ තියෙන නායක හඳුරු එවුන් ওই ප්‍රශ්න අහන්නේ කාගෙන්ද? මේ අහිංසක උපාසකම්මලගෙන අපෙන් ඇහුවොත් මොකද වෙන්නේ? ආයෙ උත්තර නැති වෙන්න කියලා දෙනවා. ඒ නිසා විද්‍යාවත් ඉගෙනගෙන මේ බුදුදහමත් ඉගෙන ගත්ත නිසා මේකේ තියෙන හරය අර ඒගොල්ලන්ගේ තියෙන ඔය ගොන් කතන්දරව උත්තර දෙන්න පුළුවන්.